ආයුබෝවන්. අද දවසේ සුබ වෙන්න ඕනි කියලා කියන්නවත් බැරි තත්ත්වයක ඉඳලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. සමහර විට සියසි දිසානායක කරන අවසාන වීඩියෝ එක මේක වෙන්න පුළුවන්. ඇත්තටම මට ඕනුනේ මිනිසුන්ගේ ඔළුව හදන්න. හැබැයි මිනිසුන්ට ඕනුනේ හැමදාමත් රැවටිලා ජීවත් වෙන්න. මම මේ ගැන කතා කරන්න කියපු ගොඩාක් තැන්වලදී මට මරණ තර්ජන පවා එල්ල වෙලා තියෙනවා. ඒවා කොච්චර බරපතලද කියලා කියනවා නම් මිත්‍යාවෙන් ඔබට ප්‍රෝග්‍රෑම් එක කරපු මගෙත් එක්ක හිටපු මගේ මිතුරිය උපේක්ෂා මේ වෙනකොට ඇයටත් ලංකාවෙන් යන්න සිද්ධ වෙලා තියෙනවා. මට සමා වෙන්න උපේක්ෂා. ඕන නැතුව හරි පාළුයි. ඕන නැති එක හරි දුකක්. කොහේ හිටියත් පරිස්සමෙන් ඉන්න. යම් කිසි විදිහකින් මට හරි මගේ තාත්තට හරි කරදරයක් වුණොත් ඒකට අනිවාර්යයෙන්ම වග කියන්න ඕනි සෙව්වන්දි මෑණියෝ. අන්නේ හේතුව නිසාමයි මම මේ වීඩියෝ එක කරන්නේ. යම් විදියකින් මම නොමරේ හිටියොත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. මිත්‍යාවෙන් ඔබට විද්‍යාව ඔබේ ජීවිතයට සමීප කරන ඔබගේ ආදරණීය මිතුරිය සියසි දිසානායක.